ගයිස් ඔන්න ආයෙත් රජයෙන් අලුත් තීරණයක් ගෙනල්ලා තියෙනවා ඔයාගේ වාහනයට තෙල් ගහන්න ඕනි නම් QR කෝඩ් එකක් පාවිච්චි කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් බලමු ඔයාගේ පරණ නැති වුණ QR කෝඩ් එක ආයෙත් ගන්නෙ කොහොමද කියලා. ඉතින් දැනට අපිට අලුතින් ගත්ත වාහන මේකට රෙජිස්ටර් කරන්න බෑ. එයාලා ඉස්සරහට මේක හදනවා කියලා තියෙනවා. එහෙම වුණොත් මම ෆියුල් පාස් එකට රෙජිස්ටර් වෙන විදිය ගැන වීඩියෝ එකක් ගෙන්නම්. ඒ වගේම ඔයාලා පාවිච්චි කරපු වාහනයක් මිලදී ගත්ත කෙනෙක් නම් ඔයාලට දැනට අලුතින් රෙජිස්ටර් වෙන්නත් බෑ. කලින් වාහනේ පාවිච්චි කරපු කෙනාගේ ෆෝන් නම්බර් එකකින් විතරයි ඔයාලට ලොග් වෙන්න පුළුවන්. ඉතින් මේක එයාලා සිස්ටම් වලින් හදන්න ඕනි. ඉතින් මේක ඉස්සරහට අනිවාර්යෙන් හදයි. හරි එහෙනම් දැන් අපි බලමු ඔයා කලින් මේ QR කෝඩ් එක හදලා තිබුණා නම් ඒ වගේම මේ QR කෝඩ් එක ඔයා අතින් නැති වුණා නම් මේ කෝඩ් එක ආයේ ගන්න විදිය බලමු. මුලින්ම ඔයා කරන්න ඕනි ඔයාලගේ තියෙන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන මෙන්න මේ fuelpass.gov.lk වෙබ්සයිට් එකට යන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ vehicle login කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයා මෙතන ඔයාගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න ඕනි. ඉතින් ඔයා මතක තියාගන්න මෙතනට ඔයා දෙන්න ඕනි මීට කලින් ඔයා ෆුල් පාස් එකක් ගන්නකොට අන්න ඒකට දීපු ෆෝන් නම්බර් එක. ඉතින් මම කලින් ෆුල් පාස් එක හදන්න දීපු නම්බර් එක මෙතනට දෙනවා. ඊට පස්සේ ඔයා මෙන්න මේ send OTP කියන එක දෙන්න ඕනි. මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයා දීපු නම්බර් එකට අදාළ වෙන SIM එකට OTP කෝඩ් එකක් එනවා. දැන් ඔයා ඒ කෝඩ් එක මෙතන එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයා මේ ලොගින් කියන එක දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆොයිල් පාස් එකට අදාළ QR කෝඩ් එක මෙතන තියෙනවා. ඉතින් ඔයාලට මේ QR කෝඩ් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙන්න මේ ඩවුන්ලෝඩ් QR කෝඩ් කියන එක දීලා මේ QR කෝඩ් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරාට පස්සේ මේ QR කෝඩ් එක ඔයාගේ ගැලරි එකට සේව් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අපිව ෆලෝ කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න.